ගානේ මුල කොටස විතරක් ලියාගත්තා. මුලින්ම අපිට දීලා තියෙනවා සරල සාම්‍යයක් මෙන්න මෙහිම. A වතාවක් 2x ධන 5 b වතාවයි 2x ධන 1 කියන එකට සරල සමයි කියලා දීලා තිනවා 4x ධන 14 කියන එක කෙනා. ඒකෙන් අපිට AB නිකිලා අගයන් හොයන්න තියෙන තමයි ගානේ මුල කොටසේ තියෙන්නේ. එතකොට මේකෙදි අපි කරන්න පුළුවන් මොකද දරුවෝ වරහන් ඉවත් කරලා දෙපැත්තේ තියෙන සංගුණක සංසන්දනය කරන්න පුළුවන් x සංගුණකය සහ නියත පදය. ඒකෙන් අපිට පුළුවන් AB නියත අගයන් හොයාගන්න. ඊට පස්සේ දරුවෝ ගානේ ඊළඟ කොටසට ගියොත් එහෙම අපිට ශ්‍රේණියක් දීලා තිනවා. ශ්‍රේණියේ පළවෙනි පදේ අපි මෙයා u1 කියලා හිතමු. ඊට පස්සේ මේකේ දෙවෙනි පදේ u2 කියලා හිතමු. මෙයා තුන්වෙනි පදේ u3 කියලා හිතමු. ඔන්න ඔය පළවෙනි පද තුන දීලා තියෙනවා. අපෙන් පද n ගානක එකතු වුණාම පස්සේ අහන්නේ මම ඒ ටික ලියලා නැහැ තාම. මේ අපේ මුලින්ම අහලා තියෙන r වෙන පදේ. සාධාරණ පදේ ලියන්න කියලා කියනවා ur. ඊට පස්සේ r මේක r ධන නිකිලයක් සඳහා ur මෙන්න මේ fr in fr ධන එක හැඩයට හදන්න කියලා දෙනවා. ඒතකොට ඒක කරද්දි ගොඩක් කරලා දානවා මෙන්න මේ දත්තේ පාවිච්චි කරන්න වෙයි අපිට. අපි බලමු එතනදී මොකද කරන්න කියලා. එකෙන් fr හොයන්න කියලා කියනවා. ඊට පස්සේ මම ගානේ මේ අවසාන කොටස් ටික මකලා දෙන්නේ දරුවෝ මේ අපි අවසාන කොටස් ටික මම අවසානයේ ලියන්නම්. ඊට පස්සේ ටික ගාන අන්තිම ටික හදන්න කලින්. එහෙනම් මම මුත්‍රින්ම පටන් ගන්නම් මෙතනින්. එහෙනම් ගානේ මෙන්න මෙහෙම තියෙනවා. ඒ වතාවක් 2x ධන 5 b වතාවක් 2x ඍණ 1 සරල සමයි 4x ධන 14ට. එහෙනම් මම මේක කරන්නේ කොහොමද? මුලින්ම පුළුවන් මට මේකේ වරහන් ඉවත් කරන්න. එකපාරම පුළුවන් නම් දරුවෝ ඔයගලන්ට සංගුණක සංසන්දනය කරලා ලියන්න. මම නම් පොඩි එකා වගේ මෙන්න මේක වරහන් ඉවත් කරලා ලියනවා. කොහොමද මේ දෙන්න වැඩි වෙනවා වෙන්නේ 2x මේ දෙන්න වැඩි වෙනවම 5a මේ දෙන්න වැඩි වෙනවම 2bx මේ දෙන්න වැඩි වෙනවම ඍණ b සරල සම වෙනවා 4x ධන 14ට. ඊට පස්සේ අපිට x පද මෙන්න මෙතන තියෙනවා x පදයක් මෙතනත් x පදයක් තියෙනවා. එතකොට ওই දෙකේ තියෙන x පදේ පොදු පදයක් විදිහට අරගෙන මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන් x එක. ඊට පස්සේ x අකුරු නැතුව තියෙනවද දරුවෝ 5a සහ ඍණ b. එහෙනම් අපිට එතනින් පුළුවන් 5a ඍණ b කියන එක නියත පදේ විදිහට ලියා ගන්න. එතකොට එහා පැත්තේ තියෙනවා 4x ධන 14. දැන් මේ දෙපැත්ත සමාන වෙන්න නම් දරුවෝ මොකද වෙන්න ඕනේ? අපි x සංගුණක සංසන්දනය කරොත් අපිට පේනවා වම් අත පැත්තේ තියෙන 2a ධන 2b සමානයි. එහා පැත්තේ දකුණු අත පැත්තේ x වල සංගුණකයේ විදිහට තියෙන දරුවෝ 4නේ. ඊට පස්සේ පුළුවන් මේ ඔක්කොම අපිට දෙකෙන් බෙදලා දාන්න. මෙයා දෙකෙන් බෙදුවම a වෙනවා. මෙයා දෙකෙන් බෙදුවම දෙකට කැපිලා ගිහලා b වෙනවා. මෙයා දෙකෙන් බෙදුවම 4 බෙදීම 2 කියන්නේ 2යි. එතකොට මේක මම ගන්නවා අංක 1 සමීකරණය කියලා. ඊට පස්සේ පුළුවන් දරුවෝ අපිට නියත පද හොයන්න. මේ පැත්තේ x ගේ බිඳුවේ සංගුණක නැත්තම් නියත පද කියලා ලිව්වත් අවුලක් නැහැ ඔක. x වල බිඳුවේ සංගුණක x වල දර්ශකයේ බිඳුව නැත්තම් නියත පද කියලා ලිව්වත් අවුලක් නැහැ. මේ පැත්තේ නියත පදයක් විදිහට තියෙන්නේ 5a ඍණ b. එහා පැත්තේ තියෙන්නේ මේ දකුණු අත පැත්තේ නියත පදේ විදිහට 14 තියෙනවා. හරිනේ? මම මේක ගන්නවා අංක 2 කියලා. එහෙනම් අපේ ගානේ පළවෙනි කොටස වෙන්නේ මෙන්න මේ දෙකේ ab නිකිල හොයන්න කියන එක. ඔබට පේනවා මෙතන ධන b තියෙනවා මෙතන ඍණ b තියෙනවා. එහෙනම් මොකද කරන්න පුළුවන් අපිට? මේ ධන b සහ ඍණ b කපලා දාන්න මොකද කරන්න පුළුවන්? අංක 1ට අංක 2 එකතු කරන්න පුළුවන් නේ. එතකොට දරුවෝ මම මෙතන ධන b සහ ඍණ b කැපෙන පීවර නම් ලියන්නේ නැහැ. එකපාරම ලියන්නම්. a ධන 5a කියන එනවා. ඒ කියන්නේ සරලව ගත්තොත් 6a කියලා මේක පාර ලියන්න පුළුවන් අපිට. ධන b සහ ඍණ b කැපලා යනවා. ඒක ලියන්නේ නැහැ මම. 2 ධන 14යි කියන එක එනවා දරුවෝ. 2යි 14 එකතු වුනහම 16ක් එනවනේ. හරි නේද? ඊට පස්සේ එතනින් එනවා 6යි ධන 16යි කියලා. එතකොට මේක අපිට කපලා දාන්න. කොහේ හරි වරද්දන්නේවා. මේ ගානේ දරුවෝ මුලින්ම අපිට දීලා තියෙනවා සියලු තාත්වික x අගයන් සඳහා මෙන්න මේ සරල සාම්‍ය දීලා තියෙනවා. මේ සරල සාම්‍යයේ AB නිකිලවල අගයන් හොයන්න කියලා තියෙනවා මුලින්ම. එතකොට අපිට පුළුවන් එක හොයන්න මේ වරහන් ඉවත් කරලා අපිට පුළුවන් දෙපැත්තේ මොනා කරන්නද? මේ වරහන ඉවත් කරලා දෙපැත්තේ සංගුණක සංසන්දනය කරලා AB නියත අගයන් වල AB A සහ B නියත වල අගයන් හොයා ගන්න පුළුවන් පළවෙනි කොටසේදී. දෙවෙනි කොටසේදී r තාත්වික r ධන නිකිලයක් සඳහා දීලා තියෙනවා. මොකද්ද? මෙන්න මේ වගේ ශ්‍රේණියක්. මේ තියෙන පළවෙනි පදේ, මේ තියෙන දෙවෙනි පදේ, මේ තියෙන තුන්වෙනි පදේ සරලව කිව්වොත් u1 u2 u3 කියන පදයන් තමයි ඔය තියෙන්නේ.
ඊට පස්සේ අපිට කියනවා සාධාරණ පදේ වෙන UR වල ලියන්න කියලා. බලමු මෙතනදී ඒක කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ R ධන නිකිලයක් සඳහා UR ව දීලා තියෙනවා. FR ඉන් FR ධන එක වෙන විදිහට FR හොයන්න කියලා. ඊට පස්සේ මම ගානේ අන්තිම කොටස දරුවෝ මකලා තියෙන්නේ. මම ඒක මේ කොටස් ටික ඉවර වුණාට පස්සේ ඒ ටික ලියලා හදන්නම්. එහෙනම් මම මුලින්ම ගානේ මුලට යන්නම්. හරි? එහෙනම් මම පටන් ගන්නම් මෙතන. ඔන්න A වතාවක් 2x ධන 5 B වතාවක් 2x ධන 1 සර්ව සමයි කියලා දීලා තිනවා දරුවෝ 4x ධන 14ට. එහෙනම් අපිට පුළුවන් වම් අත පැත්තේ වරහන් ඉවත් කරලා වම් අත පැත්තේ දකුණු අත පැත්තේ සංගුණක සංසන්දනය කරන්න. මේ පැත්තේ වරහන් ඉවත් කරද්දී a ව 2x කින් වැඩි වුණාම 2ax වෙනවා. මේ දෙන්න වැඩි වුණාම 5a වෙනවා. මේ දෙන්න වැඩි වුණාම 2bx වෙනවා. මේ දෙන්න වැඩි වුණාම b වෙනවා. ඊට පස්සේ මේ පැත්තේ එනවා 4x ධන 14. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන තියෙනවා x සංගුණක. x සංගුණක ගත්තොත් 2a ධන 2b කියලා දෙන්නේ. 2a ධන 2b කියන එක තමයි x සංගුණක විදිහට හිටින්නේ. ඊට පස්සේ x අකුරක් නැති ඒවා නැත්නම් සරලව කිව්වොත් නියත පද විදිහට හිටින්නේ මෙන්න මේ දෙන්න 5a ධන. සරල සම වෙනවා 4x ධන 17ට. අපි දැන් සංගුණක සංසන්දනය කරමු. මුලින්ම පුළුවන් x වල සංගුණක සංසන්දනය කරන්න. එතකොට x වල සංගුණක විදිහට මේ පැත්තේ ඉන්නේ දරුවෝ 2a ධන 2b වම් අත පැත්තේ. දකුණු අත පැත්තේ ඉන්නේ 4යි කියනවා. ඊට පස්සේ හැමෝම දෙකෙන් බෙදෙන නිසා මම දෙකෙන් බෙදා ගන්නම්. මේක එතකොට දෙකෙන් බෙදුවම a වෙනවා. මේක දෙකෙන් බෙදුවම b වෙනවා. මේක දෙකෙන් බෙදුවම 2ක් වෙනවා. ඒතර මේක අංක 1 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ දරුවෝ x ගේ බිඳුවේ සංගුණක නැත්නම් නියත පද කියලා කිව්වත් තමයි කමක් නැහැ. අපිට ලියා ගන්න පුළුවන් වම් අත පැත්තේ එනවා 5a ධන b කියලා. දකුණු අත පැත්තේ එනවා නියත පද විදිහට 14. මම මේක අංක 2 කියලා අරගන්න. මේක නම් කීයෙන්වත් බෙදෙන්නේ නැහැ. කොහොම තියාගමු අපි. ඊට පස්සේ දැන් අපිට අවශ්‍ය කරන්නේ මුලින්ම කව යන්නද? මේක ලේසි මට හිතෙන්නේ මෙතන ධන b සහ මෙතන ධන b තියෙන හින්දා දරුවෝ අංක දෙකෙන් අංක එක අඩු කරා නම් මේ ධන b ට ධන b අයින් කරලා අපිට පුළුවන් වෙයි a යගේ හොයාගන්න. ඒ හොයාගත්ත a යගේ ගෙනහිල්ලා අංක 1ට හරි නැත්නම් අංක 2ට හරි ආදේශ කරලා අපිට පුළුවන් වෙයි b වලගෙත් හොයාගන්න. එතකොට ගානේ මුල කොටස ඉවරයි. හරිනේ. එහෙනම් මම කරන වැඩේ අංක 2කින් අඩු කරනවා අංක 1. එතකොට මට පුළුවන් වෙනවා b අකුර අයින් කරගන්න. එතකොට මෙතනින් එනවා 5a ධන b ඍණ a ධන b සමානයි 14 ඍණ 2ට. මෙතන 14 මෙතන 2යි. ඊට පස්සේ b ට b කැපිලා යනවා. 5a ගෙන් a අඩු වුණාම දරුවෝ 4යි a කියලා එන්නේ. 14න් 2ක් අඩු වුණාම අපිට එනවා 12යි කියලා. දෙපැත්තම 4න් බෙදුවොත් දරුවෝ මේ පැත්ත 4න් බෙදුවොත් 4ට 4 කැපිලා යනවා. එතකොට මේක a කියලා එනවා. මේ පැත්ත 4න් බෙදුවාම 12 බෙදීම 4යි කියන්නේ 3යි කියලා එනවා. ඒතර a වල නියතයගේ අපි හොයාගෙන තියෙනවා. ඊට පස්සේ හොයාගත්ත a නියතයගේ මෙතනට හරි මෙතනට හරි දාන්න පුළුවන්. මට හිතෙනවා මෙතනට දාන්න එක ලේසි වෙයි කියලා. මොකද මේක පහෙන් වැඩි කරන්නත් එපා. මේ හින්දා මම අංක 1 සමීකරණයට දානවා. අංක 1කින් මට පුළුවන් a වලට ආදේශ කරන්න 3යි කියලා. ඊට පස්සේ ධන b වලට ආදේශ කරන්න පුළුවන්. ඊපස්සේ දිවිලාගේ හොයාගන්න පුළුවන්. කීයයි කියලාද? 2 ඍණ 3යි කියන්නේ ඍණ 1යි කියලා. එහෙනම් මගේ a සහ b නොයිද වෙන වැඩේ ඉවරයි. පැහැදිලිද? හරි. එහෙනම් අපි ගාන මුල කොටස ඉවරයි. අපි දෙවෙනි කොටසට යමු. හරිනේ. එහෙනම් අපිට දීලා තියෙනවා දරුවෝ මෙන්න මෙහෙම ශ්‍රේණියක්. මේ තියෙන්නේ කවුද? මේකේ ශ්‍රේණියේ තියෙන පළවෙනි පදේ. අපිට ඒක u1 කියලා සංකේතවත් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ශ්‍රේණියේ තියෙන දෙවෙනි පදේ. එතන මෙයා u2 කියලා සංකේතවත් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ගානේ තුන්වෙනි පදේ. ශ්‍රේණියේ තුන්වෙනි පදේ. මෙයාට අපි සංකේතයක් දාන්න පුළුවන් u3 කියලා. පැහැදිලිද? එහෙනම් අපෙන් අහන්නේ සාධාරණ පදේ වෙන ur ලියන්න කියලා. හරිද? එහෙනම් ur අපිට ලියන්න පුළුවන් දරුවෝ මේක දිහා බලමු. මුලින්ම මෙතන මේ පළවෙනි පදේ බලන හැම කොටසෙම මෙන්න මෙතන එකේ ඉලක්කම නෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැනේ. එහෙනම් මම මෙතනින් 1 කියලා දානවා. පැහැදිලිද? ඊළඟට මෙතන බෙදීම ලකුණ දානවා. මෙන්න මේ කොටස බලන්න. 9 මේක 27 මේක 81. එතකොට ඔයගොල්ලන්ට බැලුව බැලුවම තේනවා මොකද වෙන්නේ? 9 27 81 කියන්නේ එයා තුනේ
3න් 3න් වැඩි වී ගිහිල්ලා තියෙනවා දිගටමනේ. එහෙනම් මේක අපිට දාන්න පුළුවන් කොහොමද? මෙතන අපිට දාන්න පුළුවන් 3 කීය කියලාද? 3 r දැම්මොත් දරුවෝ හරියනවද? r දැම්මොත් බලන්න සෙට් වෙනවද කියලා. r වලට 1 දැම්මොත් 3 පළවෙනි බලයට එන්නේ. 9ක් එනවද? නෑ 9ක් එන්නේ නෑ. 3 පළවෙනි බලය කියන්නේ කීයද? 3යි. 9ක් එන්නේ නෑනේ. r වලට 2 දැම්මොත් කීයද එන්නේ? 3 වර්ගය. 3 වර්ගය ඇවිල්ලා 9යි. ඒතර 9ක් එනවද දෙවෙනි පදයට? නෑ. r වලට 3 දැම්මොත් 3 තුන්වෙනි බලය ඇවිල්ලා කීයද? 27යි. හැබැයි මෙතන r වලට 3 දාපුවම කිවෙන u3 කියන එක කීයක් එන්න ඕනේද? 81ක් එන්න. එහෙනම් u r එක හරියන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්න ඕනේ? r තන 1 තමයි හරියන්නේ නේ. පැහැදිලිද? දැන් එතකොට r වලට 1 දැම්මොත් 1 ධන 1 කියන්නේ 2යි 3 වර්ගය 9ක් එනවා. 2 දැම්මොත් 2 ධන 1 කියන්නේ 3යි 3 තුන්වෙනි බලය 27ක් එනවා. පැහැදිලිද ඒක? මේ වැඩේ හරි. එහෙනම් මෙන්න ගානේ මේ මුල කොටස් දෙක ඩීඩි ඉවරයි. අපි ඊට පස්සේ මෙන්න මෙතනට යමු. 18 22 26 කියන්නේ දරුවෝ කීය ගානේද වැඩි වෙන්නේ? 18 22 26 කියන්නේ කීය ගානේද වැඩි වෙලා තියෙන්නේ? මෙතන ඉඳන් මෙතනට 4ක් වැඩි වෙලා මෙතන ඉඳන් මෙතනට 4ක් වැඩි වෙලා ඒ කියන්නේ මේ කොටස මට ගන්න පුළුවන් 4යි r කියලා. පැහැදිලිද? ඊට පස්සේ අපි r වලට 1 දාපුවම මේ උත්තරේ එන්නේ නැහැ. r වලට 1 දාපුවම මෙතන උත්තරේ කීයද එන්නේ? 4 වරක් 1 4යි කියලා තමයි එන්නේ. එතකොට 18ක් එන්න නම් අපිට මදි කීයක්ද තව? 14ක්. හැබැයි දාලා දරුවෝ පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඊළඟ එකටත් හරියනවද කියලා. දැන් r වලට 2 දැම්මොත් මොකද වෙන්නේ? 4 වරක් 2 8යි 8යි 14යි 22. හරිනේ අවුලක් නැහැ. 3 දැම්මොත් කීයද එන්නේ? 4 වරක් 3 12යි 12යි 24 26යි. ආයෙ එනවනේ. අවුලක් නැහැ ඒකත්. හරිනේ? උනේ 4 3 දාපුවම එනවනේ 4 වරක් 3 12යි 12යි 14 26යි. අවුලක් නැහැ. හරිනේ? ඒතර ඔන්න දැන් මෙන්න මේ මුල කොටස් දෙකයි මෙන්න මේක උඩ කොටසයි ඉවරයි. දැන් අපි බලමු මේ 3 5 7 5 7 9 සහ 7 9 11ට සාධාරණව ලියාගන්න. 3 5 7 කියන දරුවෝ වැඩි වෙන්නේ කීය ගානේද? 2 ගානේ තමයි වැඩි වෙන්නේ. එහෙනම් එන්න ඕනේ කවුද? 2යි r. r වලට 1 දාපුවම මේකෙන්න නම් 2යි r ධන 1 වෙන්න ඕනේ. එතකොට මේ කොටස හරි 3 5 7 කොටස 5 7 9 වෙන්න නම් ඒකත් 2 ගානේ වැඩි වෙන්නේ. 5 7 9 කියන කොටස. එතකොට එයාට r වලට 1 දාපුවම මෙයා එන්න නම් 2යි r ධන 3ක් එන්න ඕන. ඊට පස්සේ අවසාන කොටස 7 9 11 එකත් වැඩි වෙන්නේ 2 ගානේ. එහෙනම් 2යි r වෙන්න ඕනේ. r වලට 1 දාපුවම කීයක් වෙන්න ඕනේද? 7ක් වෙන්න ඕනේ. එහෙනම් 2යි r ධන 5ක් වෙන්න ඕනේ. එතකොට මේක තමයි මොකක් වෙන්නේද? සාධාරණ ur පදේ. පැහැදිලිද? මම හිතනවා මුල ටික තේරෙනවා ඇති කියලා හොඳට. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න අපි ur එක ලියාගත්තා. ur ගේ වැඩේ හරි. ඊට පස්සේ කියනවා දරුවෝ ur මෙන්න මේ විදිහට හදාගන්න කියලා. ur ඔය විදිහට හදාගන්න බලද්දී දරුවෝ ඔයගොල්ලන්ට පොඩ්ඩක් මතක් වෙන්න ඕනේ අපිට මෙන්න මේ කොහෙවත් නිකන් ගැළපීමක් නැති වගේ කතාවක් තිබ්බ මොකක්ද? සර්ව සාම්‍යයක් දීලා තිබ්බ මතකද? පටන් ගත්තෙම ගානේ. අපි සර්ව සාම්‍ය ගමු පොඩ්ඩක්. ඒ සර්ව සාම්‍ය තිබ්බේ දරුවෝ ඒ වලගේ 3යි කියලා ආවේ අපිට. එහෙනම් අපි ගාව තියෙනවා 3 වතාවක් මෙතන 2x ධන 5 b වලට ආවගේ කීයද ඍණ 1යි. එහෙනම් ඍණ 1යි i 2x ධන 1 සර සමයි කියලා කාටද 4x ධන 14ට. දැන් මේක දිහා බැලුවහම දරුවෝ මේ පොඩ්ඩක් ඔකේ ඔළුවේ තියාගනිමු. එතකොට මේක දිහා බැලුවහම ඔයගොල්ලන්ට පේන්න ඕනේ මොකද්ද? මේක දිහා බැලුවම මොකද්ද පේන්න ඕනේ? හොඳට කල්පනා කරලා බලන්න. මේක නිකන් මෙන්න මෙයා වගේ කෙනෙක් නේද? 14 තියෙනවා මෙතන 4 තියෙනවා r අකුර තියෙන්නේ අපිට නම් මේක නම් x අකුර එන්නේ හැබැයි මේක x ඕනමගයක් සඳහා ඉතින් දරන්නේ කියලා සඳහා හරිනේ එහෙනම් තාත්වික ඕනමගයක් සඳහා x මේ ප්‍රකාශනය අපිට දීලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන දන්නේ ක්‍රියාවක් සඳහා. ඒකින්ද ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිනේ. එතකොට 4x ධන 14 දැන් කියන එක කියන ඕනම තාත්වික අගයකට හරි මෙතන දන්නේ කියලා. ඉතින් තාත්වික අගයන් වලට හරි කියන්නේ දන්නේ කියලා වලට හරියනවා. එතකොට දැන් මෙතන තියෙන 4x ධන 14 කියන එක මෙතනක් තියෙනවා. හැබැයි r එක වෙනුවට x එක තියෙන්නේ. එහෙනම් අපිට පොඩ්ඩක් කල්පනා කරන්න පුළුවන් මොකද්ද? මෙන්න මෙයා වෙනුවට මෙන්න මෙයා වගේ හැඩයන්නේ. එහෙනම් මෙයා මෙහෙම ලියන්න පුළුවන් නම් r වලට අදාළ එක කොහොමද ලියවෙන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එහෙනම් මෙන්න මේ වගේ කෙනෙක් ඉන්නවා නම් r වලට අදාළ කෙනා කොහොමද ලියවෙන්නේ ඕනේ? එයා ලියවෙන්නේ 3යි 2යි r ධන 5 ඍණ 1යි 2යි r ධන 1. ඔන්න ඔහොම නේද ලියවෙන්න ඕන. 4යි r නේ 4යි r ධන 14. දැන් පොඩි අදහසක් එන්නේ නැති ගාන කරන් යන්න නේ.
පැහැදිලිද? හරි. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ අපිට? මෙන්න මෙතන තියෙන 4r ධන 14 කියන එක කෙනා වෙනුවට කවද දාන්නේ දරුවෝ? අපි සර්ව සාම්‍ය පාවිච්චි කරලා මෙයා වෙනුවට. කවුරු වෙනවද? මෙයා වෙනුවට මෙයාව ලියා ගන්න පුළුවන්. පැහැදිලිද මම කිව්ව දේ? එහෙනම් අපි UR එක වෙනුවට දරුවෝ UR එකේ මෙන්න මේ ලවේ තියෙන මේ කොටස වෙනුවට අපි ඊළඟට මෙන්න මෙයාව ලියා ගමු. පැහැදිලිද මම කිව්ව දේ? හරි. එහෙනම් මම මේ ටික මකනවා. එහෙනම් මම දරුවෝ ඔන්න UR එක ලියන්න යන්නේ. හරි. ඔන්න UR ලියනවා UR සමානයි. ඉතින් බලා ගන්න 1 යට 3r ධන 1. මම මේක ලිව්වා. 4r ධන 1 කියලා නොලියා මම ලියනවා කවුද? 3 වතාවක් 2r ධන 5 ඍණ 1 වතාවක් 2r ධන 1. බෙදීම මෙතන තියෙනවා තව 2r ධන 1යි 2r ධන 3කුයි 2r ධන 5කුයි. දැන් මොකද කරන්න පුළුවන්? දැන් පුළුවන් අපිට මොනා කරන්නද දරුවෝ? බලන්න මේක දිහා. අපිට පුළුවන් මෙතන අන්තරයක් තියෙන්නේ. මේ අන්තරේ මොනා කරගන්නද? මෙයාගෙන් වෙන වෙනම බෙදා ගන්න පුළුවන් නේ. නිකන් හරියට කවුරු වගේද? මෙහෙම හිතන්නකෝ. මේ ඉන්නේ සිම්පල් A කියලා හිතන්නකෝ. ඔන්න සිම්පල් A. මෙතන තියෙනවා ඍණ මේක B කියලා හිතන්නකෝ. මෙතන තියෙනවා B. ඉතින් මේක සම්පූර්ණ එක්කෙනා C කියලා හිතන්නකෝ. අන්න ඔහොම දෙන්න. ඉතින් ඔය වගේ කෙනෙක් අපි දන්නවා A බෙදීම C ඍණ B බෙදීම C කියලා ලියන්න පුළුවන්. මේක ගැන හිතන්න යන්න එපා. මම කියන්නේ මෙන්න මේ කොටස ගැන. මෙයා සිම්පල් A වගේ හිතන්න, මෙයා සිම්පල් B වගේ හිතන්න, මෙයා සිම්පල් C වගේ හිතන්න. අන්න එතකොට අපිට පුළුවන් මොකද්ද? මෙයා මෙයාගෙන මෙයා මෙයාගෙන බෙදලා මෙන්න මෙහෙම අන්තරයක් හදාගන්න. මොකද අපිට ඊළඟ කොටසට ගාන යන්න අවශ්‍ය දරුවෝ අන්තරයක් හදාගන්න එක තමයි කරගන්න තියෙන්නේ වැඩි. පැහැදිලිද? එහෙනම් මේ කොළුවේ තියාගෙන අපි වැඩේට බහිමු. එහෙනම් UR සමානයි 1යට 3r ධන 1 අහිංසකයා වගේ පැත්තකින් තියාගන්න. ඒකට මොකද කරන්න යන්න එපා. දැන් මොකද කරන්නේ? මම මෙයාගෙන් බෙදනවා. එතකොට කොහොමද එන්නේ? 3 වතාවක් 2r ධන 5 බෙදීම මෙන්න මේ සම්පූර්ණ එක්කෙනානේ. 2r ධන 1 2r ධන 3 සහ 2r ධන 5. ඍණ එක් වතාවක් 2r ධන 1 දැන් මෙයාවත් බෙදනවා කාගෙන්ද? එයාවත් අර සෙට් එකෙම බෙදනවානේ. ඍණ 1 නම් නොලිය හිටියත් කමක් නැහැ දරු. ඍණ 1නේ. ඍණ කියලා දාමු. හරි. එයාගෙත් බෙදෙන්න ඕනේ මෙයත් මේකෙන් බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ B ව C ගෙන් බෙදනවා වගේ. B ව C ගෙන් බෙදුවාම එන එක වගේ කියන දැන් තියෙන්නේ. මෙන්න B මෙන්න ටෝටල් එකම මේ සම්පූර්ණ එකම C. එතකොට මේ කියනවා 2r ධන 1යි 2r ධන 3යි 2r ධන 5. හරිද? දැන් මොකද වෙන්නේ? මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. 3 කියන්නේ දරුවෝ 3ේ පළවෙනි බලයනේ. අපි වරහණිවත් කරලා බලමු. වරහණිවත් කරාම කොහොමද එන්නේ? බලන්න. UR මෙතන තියෙනවා 3ේ පළවෙනි බලය. බෙදීම 3r ධන 1 කියන එකකින් වැඩි වෙනවනේ. මෙතන ඉතුරු වෙලා තියෙනවා 2r ධන 1කුයි 2r ධන 3කුයි. ඔන්න අනිත් එක්කෙනාගේ ඉතුරු වෙලා තියෙනවා කවුද? එක තමයි යාගේ තියෙන්නේ නේ. එතකොට මේ වැඩි කරන එක්කෙනා ඉන්නවනේ. මෙන්න මෙයා වැඩි වෙනවනේ මෙයාගේ. එතකොට මෙතන මොකද වෙන්නේ? 3යි r ධන 1. තව ඉතුරු වෙලා තියෙනවා 2r ධන 3ක් සහ 2r ධන 5ක්. දැන් පුතේ මොකද කරන්න පුළුවන් මෙතනින් එහාට? හොඳට බලන්න කල්පනා කරලා. මේකේ බලන්න මෙතන 3ේ පළවෙනි බලය මෙතන 3ේ r ධන 1 බලය. හරිනේ? මට පුළුවන් නේද 3ේ r ධන 1 කියන එක්කෙනාව ලියන්න. ඔයගොල්ලෝ දන්නවා පඩි කාලේ ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙහෙම එකක් නේ. a වල m ධන n කියලා තියෙනවා නම් ඒක සමානයි නේද am වැඩි කිරීම an වලට. දන්නව නේද ඒක? මෙන්න මෙහෙම එකක් ඉගෙනගෙන තියෙනවා. පාද දෙක සමාන නම් මේ දර්ශක එකතු මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් නේ. එතකොට මෙතන තියෙන UR එකේ මම ලියනවා මෙන්න මෙහෙම විදිහට. 3ේ පළවෙනි බලය 3ේ R නේ තියෙන දරුවෝ. දැන් බලන්න මේකත් එක්ක කම්පෙයාර් කරන්න මේ 3 තියෙන්නේ මෙන්න මෙයා. R කියන්නේ m ධන 1 කියන්නේ n. එතකොට මේක කොහොමද ලියන්න පුළුවන්? 3ේ R කියලයි ආයි වැඩි කිරීම කවුද? 3ේ පළවෙනි බලය. අන්න එහෙම ලියුවහම මොකද වෙන්නේ?
3 පළවෙනි බලය 3 පළවෙනි බලය කපලා දාන්න පුළුවන් නේ අපිට. එතනින් 2r ධන 1යි 2r ධන 3. මේක නම් මුකුත් කරන්න දෙයක් නැහැ දරුවෝ. ඉතින් ඔහොම ලියන්න දාලා තියෙන්නේ. 3r ධන 2යි 2r ධන 3යි 2r ධන 5. ඊළඟට මේ තුනට මේ තුන කැපිලා ගියාම අන්න අපිට ඕන විදිහට හැඩය හැදෙනවනේ. මොකක්ද අපිට ඕන හැඩය? මෙන්න තියෙනවා කවුද? fr මේ ලස්සනට ආවනේ fr. දැන් මෙතන ඉලක්කම් දෙකක් සමාන වුණා. දැක්කද? කලින් 3 තිබ්බා මෙතන 1 තිබ්බා. ඔන්න දැන් මේ දෙක අයින් කරගත්ත ගමන් මෙතන දෙන්න සමාන වුණා. එහෙනම් දැන් මෙතනත් 1 තියෙන්නේ. මෙතනත් එහා පැත්තේ 2 ඉන්නේ. එතකොට එනවා 2r ධන 1 2r ධන 3. මෙතන තියෙනවා 1යට 3r ධන 1 මම ටික පොඩ්ඩක් මකන්නම්. ඒවා ටික ඕනේ නැහැ නේද? දෙකයි r ධන 3යි 2r ධන 5යි. එහෙනම් පුතේ අපි හිතුවොත් මේ ඉන්නේ කවුරු කියලාද? මේ ඉන්නේ fr කියලා හිතන්න ඕනේ. මෙයා කවුද? fr. අන්න මෙයා fr කියලා හිතමු. දැන් බලමු r තියෙන තැනට r ධන 1 දාපුවම මොකද වෙන්නේ කියලා. ඔන්න හිමීට බලන්න. මෙයා fr කියලා හිතුවොත්. කවුද fr කියලා හිතන්නේ පුතේ? ur සමානයි fr. කවුද fr කියලා හිතන්නේ? මෙයා මං fr ධන 1 කියලා ලියන්නේ නැහැ. පොඩ්ඩක් චෙක් කරන්න යන්නේ දැන් ඈ. fr කියලා හිතන්නේ කවුද? 1යට 3r යි 2r ධන 1යි 2r ධන 3. හරිනේ? fr මෙයා කියලා හිතුවොත් දරුවෝ මේ ඉන්නේ fr කියලා හිතුවොත් fr ධන 1 වෙන්නේ කොහොමද? එතකොට මෙතන තියෙන්නේ r අකුර ගාවට මොකද වෙන්න ඕනේ? r තියෙන හැම තැනටම r ධන 1 වැටෙන්න ඕන නේ. එතන මෙතනට fr ධන 1 ආවොත් මොකද වෙන්නේ? 3 r වලට r ධන 1 එනවා. එතකොට මෙයා නේද ඉන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මෙතනට r ට r ධන 1 දාපුවම කවුද එන්නේ? 2යි r තියෙන තැනට r ධන 1 වැටෙනවා. බලන්න පොඩ්ඩක්. නිකන් හිමීට කටුවට ලියාගමු. මොකද්ද වෙන්න ඕනේ? 1යට r ට r ධන 1 දාපුවම මෙන්න මෙතන r ධන 1 වෙනවනේ. මෙතන 2යි r ධන 1 වෙනවා. ධන 1. මෙතනටත් r ට r ධන 1 වැටෙනවා. ඒතර 2යි r ධන 1 ධන 3. දැන් බලමු මේක ටිකක් සුළු වුණාම කවුද එන්නේ කියලා. මේක 2යි r ධන 2යි ධන 1යි. 2යි r ධන 2යි ධන 1යි. කීයද? 2යි r ධන 3. ආන් ඉන්න මේ ඉන්නේ කෙනා තමයි. ඊළඟට මෙයා 2යි r ධන 2යි ඊට පස්සේ ධන 3ත් එක්ක දෙවරක් එක 2යි මේ 3ත් එක්ක 5යි. 2යි r ධන 5 තමයි මෙයා සුළු වුණාම එන්නේ. මේ මෙයා නේද? එහෙනම් මොකද්ද මේ ඉන්නේ? මෙයා fr කියලා හිතුවොත් මේ ඉන්නේ කවුද? fr ධන 1. හරි නේද? මම මේ fr ධන 1 නිකන් කටුවට ලිව්වා ඈ. එහෙම විභාගෙද යන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ fr විතරක් ලිව්වම ඇති. fr ධන 1 හොයන්න ඕනේ. අහලා තිබ්බොත් ගානේ ලියන්න. නැත්තම් අවශ්‍ය නැහැ. හරිද? එහෙනම් fr ධන 1. හරිනේ? දැන් අපිට ඉතින් අන්තරයක් විදිහට හදාගත්තා. එහෙනම් අන්තර ක්‍රමයට හදාගත්තට පස්සේ මොකද කරන්න තියෙන්නේ? 1 2 3 දාලා එකතු කරන්න තියෙන්නේ. හරිනේ? ගානේ අවසාන කොටසට මම යන්නම්. මම මේක පොඩ්ඩක් මකලා ගානේ අන්තිම කොටස් දෙක දැන් ලියා ගන්න යන්නේ. පැහැදිලිද? හරි පුතේ. දැන් මම ඔන්න ගානේ අන්තිම කොටස් ටිකක් ලියාගත්තා. ශ්‍රේණී පදින් සංඛ්‍යාවක එකතු එක කියලා පෙන්වන්න තියෙනවා. ශ්‍රේණී අභිසාරී වෙනවද කියලා අහලා තියෙනවා. මෙන්න මේ අපරිමිත ශ්‍රේණිය අගය හොයන්න කියලාත් කියනවා. අන්තිම කොටසේ. හරිනේ? අපි මුලින්ම අර පළවෙනි කොටස කරලෙමුකෝ අර සිග්මා වල අගය හොයන එක. ඒ කියන්නේ ශ්‍රේණී පදින් සංඛ්‍යාව එකතු හොයන එක. අපි ගාන නතර කරලා දරුවෝ මෙන්න මෙතන ur එක හොයලා ur කියන්නේ fr නේ fr ධන එක විදිහට හදාගත්තා. මේ fr කියන්නේ කවුද කියලා ලියාගත්තා. එහෙනම් අපි මොකද කරන්න තියෙන්නේ? අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන අගය හොයන්න නම් මොකද කරන්නේ? 1 2 3 දාලා n දක්වා එකතු හොයාගන්න ඕනේ. එහෙනම් මම ලියා ගන්නවා මෙන්න මෙහෙම. මෙන්න ur කියන්නේ කවුද? හරි පුතේ. මම ගානේ අන්තිම කොටසත් ලියාගත්තා දැන්. ඔන්න r සමාන 1 ඉඳන් n දක්වා ur. ඒ කියන්නේ සිග්මා වලගේ කියන ශ්‍රේණිය පදෙන් සංඛ්‍යාවක එකතු මේක කියලා පෙන්වන්න තියෙනවා. ඊට පස්සේ මේ ශ්‍රේණිය අභිසාරීද කියලා අහලා තියෙනවා. අවසානයේ තවත් අපරිමිත ශ්‍රේණියක අගයක් අහලා තියෙනවා. මේක නම් අපි අන්තිමට බලමු. දැනට අපි මේ මුල කොටස් දෙක කරලා ඉවර කරමු. හරිනේ? අපි දැන් ගාන නැවැත්වේ කරලා මෙන්න මෙතන ur සමාන fr නේ fr ධන එක විදිහට හදාගත්ත. මේක fr කියන්නේ කවුද කියලා ලියාගත්තානේ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? r වලට 1 2 3 දාලා ශ්‍රේණියේ පදෙන් සංඛ්‍යාව එකතුව හොයාගමු. එහෙනම් ur සමානයි fr ඉන fr ධන 1. එහෙනම් මුලින්ම මම දානවා දරුවෝ r සමානයි 1
1 දාපුවම මොකද වෙන්නේ? මෙතනට 1 ආදේශ කරාම u1යි මෙතනට 1 ආදේශ කරාම f1 ඍණ f2. සාමාන්‍යයෙන් පද තුනක්වත් තරම තරමේ ලියන්න දරුවෝ අර අන්තර ක්‍රමයට කැපිලා යද්දි මුලින් 3ක් වෙයි යටින් 2ක් වගේ දාගන්නකො. එතකොට මෙතන 2 දාපුවම කවුද එන්නේ? r වලට 2 දාද්දම මෙතන f2යි r වලට 2 දාපුවම මෙතන f3යි නේ. නිසා r වලට 3 දාපුවම මොකද වෙන්නේ? මෙතනට u3 එනවා. මෙතනට එනවා f3 r වලට 3 දාපුවම f4යි කියලා එනවා නේ. ඒ වගේ දිගටම දාන්න ඕකේ. ඊ වෙනකන්ද? හරියට ටිකක් දාලා ශ්‍රේණී n ගානක් වෙනකන් අහලා තියෙන පදනේ. එහෙනම් n වෙනකන් ලියමු. r සමාන n මීටර. දැන් මොකද කරන්නේ? n ඍණ 1 දාපුවම මොකද කවුද එන්නේ? un ඍණ 1. මෙතන n ඍණ 1 දාපුවම fn ඍණ 1. මෙතනට n ඍණ 1 දාපුවම මොකද වෙන්නේ දරුවෝ? n ඍණ 1යි මෙතන ධන 1යි කැපෙනවා නේ. ඒතර fn එන්නේ. n දාද්දි un නේ. ඉතින් එනවා මෙතන n දාද්දි fn ඍණ fn ධන 1. ඔන්න මේ ටික මොකද කරන්නේ අපි දැන්? මේ ටික එකතු කරනවා. එකතු කරද්දී මොකද වෙන්නේ? මෙන්න මෙහෙම ලස්සනට කැපිලා යනවා නේ මේ ටික. පල්ලෙහා තියෙන ඒවලට. මේක ලියලා නැහැ අපි කඩිරන් තාම. ඒකෙත් මෙහෙම කැපෙනවා. මේකත් ලියලා නැහැ කඩිරන් තාලා කවු. මොකක්ද අවසානයේ ඉතුරු වෙන්නේ? මම මේ ටික පොඩ්ඩක් මකන්නද දැන්? මෙතන එකතු වුණාම අපිට එන්නේ වම් අත පැත්තේ පළවෙනි පදේ ඉඳන් n වෙනි පදේ දක්වා එකතු. ඒතර කොහොමද කරන්නේ? u1 ධන u2 ධන ටිකක් u එන්නේ u1 ධන u2 ධන u3 ටිකක් කවුරු වෙනවද un දක්වා දකුණට පැත්තට ගන්න මම u3 එහෙම ලිව්වේ නෑ දරුවෝ මේ un වෙන එකක් ලිව්වේ නෑ මේවා තියෙනවා එනිම ඉතින් පොඟයි අකයි දැම්මා ඉතින් u දෙකක් දැම්මා මෙතන කවුද එන්නේ f1 එනවා මෙතනින් එනවා fn ධන 1 මේක ලියන්න පුළුවන් කොහොමද සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා ur මේ f1 fn ධන 1 හොයන්න වෙනවා නේ ඔයගොල්ලන්ට මතකද fr කවුද ආවේ කියලා අපිට fr ආවේ මම මේක මැකුවා fr ට ආවේ මේ වගේ එකක් මතකද 3i r කියලා එකක් ආවා ඊට පස්සේ මෙතනට ආවේ 2ir ධන 1යි 2ir ධන 3යි කියලා ඒක මම කළා තියෙන්නේ ඒක මම මෙන්න මේ විදිහට ආව මට මතක විදිහට මෙන්න මේක ලියනවා මම හිතන්නේ හරි මේක හරිද මම ලියලා මොකද කරන්න තියෙන්නේ f1 හොයන්න නම් f1 යාගේ දැන් මෙතන එකතු කරාම මෙයයි මෙයයි ඉතුරු වෙනවනේ f1 හොයන්න නම් මොකද කරන්නේ r වලට 1 දානවා කීයද දෙන්නේ 1 දාපුවම කීයද දෙන්නේ 3 1යි දෙවරක් මෙතන 1යි නේ දෙවරක් 1 ධන 1 මෙතන දෙවරක් 1 ධන 3 කීයද තියෙන්නේ මෙතන දෙවරක් 1 2යි 2යි 1යි 3යි එතන මෙතන 3ක් එනවා 2යි 2යි 3යි පැත්තට 5ක් එනවා 5යි 3යි 2යි එතන 5යි 3යි මෙතන 3යි 3 පළවෙනි බලය කියන්නේ 3යිනේ 3 අතර 9යි මෙතන උත්තරේ 3යි 9යි මෙතන 5න් වැඩි වුණාම 45යි හරි නේද f1 එතන කෑර 45 එනවා ඍණ fn ධන 1 කියන්නේ කවුද fn ධන 1 කියන්නේ fn ධන 1 ඔන්න ඔහමනේ fn ධන 1 හොයන්න නම් මොකද ගන්න ඕනද r තියෙන දණ්ඩ n ධන 1 දාන්න ඕනේ ඒක කොහොමද එන්නේ 1 යට 3යි r වලට n ධන 1 දාන්න මෙතනටත් n ධන 1 එනවා මෙතනටත් n ධන 1ක් එනවා ධන 1යි මෙතනටත් r වලට මෙතනත් r වලක් තියෙනවා එකට දාන්න 2යි n ධන 1 ධන 3 ඔක්කොම ටික ලියන්න දැන් මේක සුරු කරලා බලන්න 2යි n ධන 2යි මෙතන එකත් එක්ක 2යි n ධන 3ක් එනවා 2යි n මෙතන ධන 2යි මේ ධන 2යි ධන 3යි ධන 5ක් එනවා එතකොට හරි නේද උත්තරේ ඕනේ ඔක්කොම ටික එනවා එකයට 3යි n ධන 1යි 2යි n ධන 3යි 2යි n ධන 5 එතකොට මේ වැඩෙත් ඉවරයි ඊළඟට අහනවා දරුවෝ මෙම ශ්‍රේණිය අபிසාරී වේද කියලා. මොකද්ද දරුවෝ? ශ්‍රේණියක් අபிසාරී වෙනවා කියලා කියන්නේ පද අනන්තයක එකතුව පරිමිතාගයක් යනවා නම් අපි දන්න ඉලක්කමක් එනවා නම් ඒක අபிසාරී නේ. එතන ශ්‍රේණිය පද අනන්තයක එකතුව හොයන්නේ කොහොමද? අපිට පුළුවන් මේ n කියන්නේ කීයද? අපි දන්නේ නැහැ. කී හරි මොකක් හරි සාධාරණව තියෙන ඉවර වෙන තැනක් නේ. n අපි කීයද කියලා දන්නේ නැහැ. n එක කීයක් වෙන්න ඕනද පද අනන්තයක් වෙන්න නම්? n වලගේ කීයක් කරා යන්න ඕනද? n වලගේ අනන්තය කරා යන්න ඕනේ නේ. එතන පුන්නේ පද අනන්තයක එකතුව හම්බෙන්නේ. එහෙනම් මොකද කරන්නේ අපිට පුළුවන් n වලට මොකක් ගන්නද අනන්තය පාවිච්චි කරන්න එහෙනම් n සඳහා අනන්තය පාවිච්චි කරලා අපි බලමු ශ්‍රේණී පද අනන්තයක එකතු හොයන්නේ කොහොමද කියලා එහෙනම් මම ලියනවා මෙන්න මෙහෙම බලන්න limit
ඔන්නම n වලගේ අනන්තයට යද්දි සිග්මා r සමාන 1 ඉඳන් n මෙතන ශ්‍රේණියේ පද අනන්තයක එකතු. පද අනන්තයක එකතු. මෙතන දරුවෝ නියතයක් හින්දා ඒකට ලිමිට් එක දාන්න යන්න එපා. වම් අත පැත්තේ ලිමිට් එක දැම්ම දකුණු අත පැත්තේ නේද ලිමිට් එක දාන්න තියෙන්නේ. ලිමිට් n අනන්තයක් යද්දී n අනන්තයට යද්දී කවුද එන්නේ එහා පැත්තේ? මම මේ ටිකත් මකනවා දැන් ඈ. පොඩි ලියා ගන්න. එක යට 3යි n ධන 1 2යි n ධන 3 2යි n ධන 5. කොහොමද තියෙන්නේ? ඔන්න දරුවෝ n වලට අනන්තය දාපුවම මේක ලියන්න පුළුවන් කවුද? r සමානයි 1යි n වලට අනන්තය n අනන්තයට ළඟා වෙද්දි මෙතන අනන්තයක් එනවනේ. ur නියතයට සීමාව දාන්න අවශ්‍ය නැහැනේ. මෙතන එනවා කීයද? බලන්න දරුවෝ n වලට අනන්තය දාපුවම 3 අනන්තයට එකක් එකතු වුනහම කීයද අනන්තයට එකක් එකතු වුනහම ඒත් අනන්තයමයි නේ. ඒතර කීයද එන්නේ? 3 අනන්ත වෙනි බලය. නිකම් බලන්නකො 3 අනන්ත පාරක් වැඩි වුනහම කීයද එන්නේ? සාමාන්‍ය අපි කියනවා එකට වඩා වැඩි සංඛ්‍යාවක අනන්ත වෙනි බලය අනන්තය කියලා. දැන් මෙතන ගත්තොත් එහෙම කීයද? 3 තියෙන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ දන්නවා 3 වර්ග වුණොත් කීයද? 3 වර්ග වුණොත් 3 වර්ගය කියන්නේ කීයද? 9. 3 ඝනය ගත්තොත් 27යි. 3 4 81යි. 3 5 243යි. ඔය වගේ නේද යන්නේ. එන්න වටිනාකම වැඩි වෙනවා. එහෙනම් 3 දර්ශකයට අනන්ත එනවා නම් මොකද වෙන්නේ? ඉතාල විශාල අගයක් එන්නේ. ඒතර මෙයාගේ උත්තරේ කීයක් වෙනවද? අනන්තයක් එනවා. ඒ වගේම මේ තැන් දෙකත් මොකද වෙන්නේ දරුවෝ? අනන්තයක් සහ අනන්තයක් එනවා. ඒතර සම්පූර්ණයෙන්ම එක යට ප්‍රකාශනීය උත්තරේ කීයක් වන පාඩපත් වෙනවද? එක යට මෙයත් අනන්තයයි. දෙවරක් අනන්තය අනන්තය අනන්තයට 3ක් එකතු වුනහමත් අනන්තයයි. දෙවරක් අනන්තය අනන්තය අනන්තයට 5ක් එකතු වුනහමත් අනන්තයයි. ඒතර මේ අනන්ත තුනම ගුණ වුණාම තවත් අනන්තයක් හම්බ වෙනවා. එහෙනම් එක යට අනන්තය තමයි අවසාන උත්තරේ විදිහට එන්නේ. ඒතර එක යට අනන්තය කියන්නේ කීයද? එක යට අනන්ත 3ක් තිබ්බ කියලා ගණන් ගන්න එපා. අනන්ත 3ක් වෙනවා කියන්නේ කීයද? අනන්තම 3ක් එනවමනේ. කීයද උත්තරේ? ඒත් එක යට අනන්තයයි එක යට අනන්තය කියන්නේ බිඳුවයි. එතකොට මේක උත්තරේ කීයද? බිඳුවයි. එහෙනම් ශ්‍රේණියේ පද අනන්තයක එකතුව කීයද? එක යට 45යි. අපෙන් ගානේ අහලා තියෙනවා මෙම ශ්‍රේණිය අභිසාරී වේද කියලා. ඔව් අභිසාරී වෙනවනේ. පරිමිතාවයක් නේ ආවේ. එක යට 45 කියන්නේ අපි දන්න පරිමිතාවයක්. එහෙනම් මෙන්න මෙහෙම ලියන්න. මොකද්ද ලියන්නේ? මෙම ශ්‍රේණියේ පද අනන්තයක ඓක්‍ය කීයද? අනන්තයක ඓක්‍ය අනන්තයක එකතුව කියලා ලිව්වත් අවුලක් නැහැ. අනන්තයක ඓක්‍ය කීයද? 1යට 45. 1යට 45 කියන පරිමිතාවයක්නේ. එහෙනම් මම ලියනවා එම නිසා මෙම ශ්‍රේණිය මොනවා වෙනවද? මෙම ශ්‍රේණිය අභිසාරී වේ. අභිසාරී වේ. ඊට පස්සේ බහිමු අපි අන්තිම කැලේට. අන්තිම කොටසට. මම මේ ටික දැන් හිමීට මකලා දානවා. අන්තිම කොටසට යන්න. ඒකේ තියෙනවා දරුවෝ මෙන්න මෙහෙම එකක් නේ. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. r සමානයි 1 ඉඳන් කීයද? r සමානයි 1 ඉඳන් අනන්තයට ur ඍණ 222ක් තියෙනවා. එකේ ඉඳන් නෙමෙයි 2024 ඉඳන් තියෙන්නේ නේ. 2024 ඉඳන් 2022. ur ඍණ 2022 කියලා. එහෙනම් පොඩ්ඩක් ගත්තොත් එහෙනම් අපිට එකක් දාලා බලමු. 2024 නම් මුලින්ම දාන්න ඕනේ දරුවෝ. එක දාන්න එපා. දැන් එක නෙමෙයි 2024 නේ තියෙන්නේ. මුලින්ම 2024 දාන්න. 2024 දාපුවම මොකද වෙන්නේ? 2024 දාපුවම ur ට මොකද වෙන්නේ? ur ට මුලින්ම 2024 දාපුවම r වලට 2024 ඍණ කීයද එන්නේ? 2022 වෙනවා. කීයද එන්නේ? u2. එතන මෙයාගේ පළවෙනි පදේ කවුද දරුවෝ? u2 නේ. ඊට පස්සේ දාන්න ඕනේ කීයද? 2024 න් පස්සේ ඊට පස්සේ ඊළඟ අංකනේ දාන්න ඕනේ 2025. ඒතර කීයද එන්නේ? u 2025 ඍණ 2022. කීයද එන්නේ? 2025 2022 කරනම් 3යි නේ. ඒතර u3. අන්නෝම අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. ඊළඟට දැම්මොත් u4 නේද එන්නේ? 2026. 6 නේ දාන්න ඕනේ. 2026. 6 නේ ඊළඟ අංකේ. ඊළඟ දාන්න කිනේ දාන්න ඕනේ. ඒතර 2022ක් අයින් වුණාම කීයද එන්නේ? u 2022ක් අඩු වුණාම u4යි. ඔය විදිහට තමයි එන්නේ නේ. හරිද? තේරෙනවනේ? හරි එහෙනම් මොකද කරන්න පුළුවන් ඔකට? අපි ඉතින් නියම බලන්න. අඩිය එකක් තියෙනවනේ වැඩි යන විදිහ ගැන. දාගෙන යන්න තියෙන අගයන් ටික බලමු.
පටන් ගන්නවා මෙතනින් r සමානයි 1 ඉඳන් අනන්තයට ur sorry 2024 ඉඳන් අනන්තයට නේ 2024 ඉඳන් අනන්තයට r 2022 මේක ඉන්නේ කොහමද u2 ධන u3 ධන u4 ඔන්න ඔහොම තමයි දිගටම එන්නේ නේ ධන ඔහොම ටිකක් අනන්තයටම යනවා ඕකේ අනන්තය වෙනකම් පදවල එකතු අපි දන්නවා දරු මේ අபிසාරී වෙන කතාවේදී මෙන්න මෙහෙම කතාවක් අපේ ඔළුවේ තියෙනවා මොකද්ද අපේ ඔළුවේ තියෙනවා r සමානයි 1 ඉඳන් අනන්තයට උත්තරේ තියෙනවා කීයද ur මේකේ උත්තරය අපි කිව්වේ 145යි එහෙමනේ ඊට මෙතන තියෙන 1 ඉඳන් අනන්තයට ඒ කියන්නේ සරලව කිව්වොත් මේකම මට ලියන්න පුළුවන් මේ ශ්‍රේණිය 1 ඉඳන් අනන්තයට තමයි 145 ඒකේ තේරුම මොකද්ද පළවෙනි පදයේ ඉඳන් අනන්ත වෙනි පදයේ වෙනකන් එකතු 145යි හරිද පළවෙනි පදයේ ඉඳලා අනන්ත වෙනි පදයේ වෙනකම් එකතුව කීයද 145 දැන් මෙතන තියෙන දෙවෙනි පදයේ ඉඳලා එහෙනම් නැත්තේ කවුද දරු මෙයත් එක්ක බලන්න මෙයා ගාව නැත්තේ කවුද u එක තමයි නැත්තේ අනිත් ටික තියෙනවනේ දෙකේ ඉඳන් අනන්තයට තියෙනවනේ එහෙනම් u එක නැත්තම් මොකද කරන්න පුළුවන් u එක නැත්තම් u එකක් දාලා අපි කරපු වැරද්ද මොකක්ද ආ u එක අඩු කරමු එහෙනම් මොකද කරන්නේ ඔන්න එහෙනම් මෙයාට මෙන්න මේක දාගන්න ඒ කියන්නේ පළවෙනි පදේ ඉඳන් අනන්තයට උත්තරය අපි ගාව තියෙනවනේ මේක එතකොට ඒක තියෙනවා එතකොට එයාගේ උත්තරේ දන්න නිසා මෙයාට මම මොකද කරන්නේ මෙයාව r වලට 2024 ඉඳන් දාපුවම දෙකේ ඉඳන්නේ පටන් ගන්නෙ මම මේකට u එකක් දානවා එහෙම නිකන් අපිට ආසාවට වගේ එකක් u එක කියලා දාන්න බෑනේ අපි වැරද්දක් කරනවානේ නිකන් නැති u එකක් මේක අස්සට දානවා එතකොට අපි කරපු වැරද්ද මකන්න මේ u එක අයින් කරන්න ඕනේ එහෙනම් මොකද කරන්නේ ඊට u එකකුත් දාන්න ඕනේ තේරුණාද ඇයි දාපු u එක අයින් කරන්න එපේ තේරුණාද හරි එතකොට මෙතන මොකද වෙන්නේ අන්න u එක දාපුවම මේ ටික වෙනකොට කීයක් දාන්න පුළුවන්ද මේක යගේ කීයද 1 ඉඳන් අනන්තයට 145 පැහැදිලිද මේක අපි හෙව්වනේ 145 u එක කියන්නේ කවුද දරුවෝ u එක කියන්නේ ශ්‍රේණියේ මුල පදේ ශ්‍රේණියේ මුල පදේ කීයද තිබ්බේ ශ්‍රේණියේ මුල පදේ තිබ්බේ 1.9 නේ මෙන්න මෙහෙම මම ඒක මකලා තියෙන්නේ බෝඩ් එකේ ඔයගොල්ලෝ බලන්න ශ්‍රේණියේ පළවෙනි පදේ බලන්න කවුද කියලා පටන් ගන්නම් පදේ u එක අපිට දීලා තිබ්බා නේ 1.9 ඕකනේ පළවෙනි පදේ 18යි 3යි 5යි 7 ඕකනේ පළවෙනි පදේ u එක කියන්නේ නේ එතන මොකද කරන්න පුළුවන් u එක වෙනකොට මෙයාව දාන්න u එක පොඩක් ඔළුවේ තියෙන්න ඕනේ මම ඒක බෝඩ් එකේ මකලා තියෙන්නේ ඔයගොල්ලෝ ගාව තියෙනවනේ ගානේ පළවෙනි පදේ ඒක ගෙනිලා මේකට ආදේශ කරන්න සුරු කරලා උත්තරේම දැම්ම නම් ලේසි වගේ නේද කමන්නේ අපි හදාමු 9යි 18යි 3යි 5යි 7යි හරි නේද මේක සුරු කරන්න තමයි තියෙන්නේ ඉතින් නම් වරක් 1යි නම් වරක් 2යි සුරු වුණාම එනවා මේ දෙන සුරු වුණාම 1ට 315 ගෙදරින් ගන්න සුරු කරලා ඒක උත්තරේ පුළුවන් පොදු හරිය අරන් සුරු කරන්න හරි එහෙනම් ඊළඟ ගානේ හම්බෙමු